ඔයාලට මතකද අපි ඉස්කෝලේ යනකොට අපිට ෆෝන් ගේන්න එපා කියලා කිව්වට ගේට් එකෙන් චෙක් කරාට අපි කොහොම හරි අරන් යනවා හංගගෙන මොනවා හරි කරලා ඊපස්සේ ඉස්කෝලේ ඇතුළේ තියාගෙන කරගන්න දේවල් කරගෙන ක්ලාස් අරන් යනවා නම් අරන් ගිහිල්ලා ආපහු පරිස්සමට ගෙදර අරන් යනවා. ඒ අපි කරන්නේ අපි ස්ට්‍රැටජි එකක් යූස් කරන්නේ. ඊට පස්සේ ඉස්කෝලේට යනකොට ගේට් එකෙන් අපි නෝට් වෙලා මොනවා හරි දෙයක් සිද්ධ වෙන්න යනවා වගේ දන්නවා මොකක් හරි දෙයක් ටක් ගාලා තීරණයක් කරගෙන මොකක් හරි දෙයක් කළා ඉතින් බේරලා යනවා. ඒක ටැක්ටික් එකක්. හිතන්න අපි ඉස්කෝලේට ෆෝන් එක අරන් යනවා ප්‍රශ්නයක් නැතුව. ඊට පස්සේ අපිට ආරංචියක් එනවා එහෙම නැත්නම් අපි කොහෙන් හරි දැකලා දැනගන්නවා අද පන්ති චෙක් කරන්න එන්නේ කියලා. ඕකේ. එතකොට අපි ඒක කොහේ හරි ගිහිල්ලා හංගනවා මොන හරි අපි වෙන සොලියුෂන් එකක් ගේනවා එකට. පොඩ්ඩක් අපි යන පාර වෙනස් කරනවා වෙනදට වඩා. ඒක අපි අර කලින් ගත්ත ස්ට්‍රැටජි එක ඉම්ප්ලිමන්ට් කරන එකක්. ඉතින් ස්ට්‍රැටජිස් කියන ඒවා අපි හැමෝගෙම අඩු වැඩි වශයෙන් තියෙනවා. අපි ඕල්රෙඩි දැන් ඒවා යූස් කරනවා. ඒක අපි මෙතනදී බිස්නස් වලට යූස් කරන එක තමයි කරන්නේ.